ආයුබෝවන් දත්වාලව සාදරයෙන් පිළිගන්නවා ප්‍රොපර්ටි සේලින් YouTube channel එකට. ඔන්න ඉතින් අද වීඩියෝ එකත් අරගෙන ආවේ ගොඩක් අඩුවට ඉඩම් සහ නිවාස හොයන අයට. අද වීඩියෝ එකේ ඉඩම් දෙකක් සහ නිවාස 8ක් ගැන තමයි අරගෙන අවිලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකේ අඩුව මිල ගණන් වෙන්නේ කීයද කියලා මම කියන්නම්. ඉතින් අද වීඩියෝ එකේ අඩුව මිල ගණන් වෙන්නේ 1,17,000. ඉතින් 1,17,000ටත් නිවසක් තියෙනවා. වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. මොකද ඔයා හොයන ඉඩම හෝ නිවස මේ අතර තියෙන්න පුළුවන්. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අංක එකට තියෙන්නේ හෝමාගම මාවත්ගම ප්‍රදේශයෙන් මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවසේ ඉඳලා හෝමාගම නගරයට කිලෝමීටර් 1.5ක දුරකුත් පිටිපන හන්දියට කිලෝමීටර් 1.5ක දුරකුත් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි පෞද්ගලික හරජේ රෝහල් මේ ආසන්නයෙන්ම තමයි තියෙන්නේ. ඊට අමතරව පාසල්, බැංකු, වෙළඳසැල් වගේ ස්ථානත් මේ ආසන්නයෙන්ම තමයි තියෙන්නේ. මේ නිවස පිළිබඳව වැඩිදුරටත් විස්තර සඳහන් කරොත් වැරෙන්ඩාව සාලය නිදන කාමර 3, කෑම කාමරය, මුලතැන්ගේ සහ නාන කාමරය තමයි තියෙන්නේ. නගරයට ආසන්නයෙන් තියෙන හින්දා පහසු ගමනාගමන පහසුකම් වුණත් තියෙනවා. ඉතින් බැංකු ණය පහසුකමක් වුණත් ලබා ගන්න පුළුවන්. සම්පූර්ණ වටිනාකම වෙන්නේ 1,57ක මුදලක්. මම පහලින් දුරකථන අංකය දාලා තියෙනවා. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ නිවස මිලදී ගන්න. අංක 2ට තියෙන ගම්පහ වැලිවේරිය හේනගම ප්‍රදේශයෙන් මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවසේ ඉඳලා රණවිරුකම බස් මාර්ගයට මීටර් 200ක දුරකුත් ගම්පහ කිරිඳිවැල බස් මාර්ගයට කිලෝමීටර් 2ක දුරකුත් තමයි තියෙන්නේ. මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 15ක ප්‍රමාණයක්. සාලය, කාමර 2ක්, කෑම කාමරය, මුළුතැන්ගේ පිරිතනාන ස්ථානය සහ වැසිකිළිය තමයි තියෙන්නේ. ජල පහසුකම් තියෙනවා. මේ ඉඩමේ ඔප්පුව ගැන සඳහන් කරොත් නිරවුල් සින්නකර ඔප්පු තමයි තියෙන්නේ. ඉතින් සම්පූර්ණ වටිනාකම වෙන්නේ 1,26ක මුදලක්. මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ නිවස මිලදී ගන්න. අංක 3ට තියෙන සූරියවැව විහාරගල පන්සල කිට්ටුවෙන්ම තියෙන නිවසක් ගැන. ජල විදුලි පහසුකම් සහිතයි. ඉතින් සම්පූර්ණ වටිනාකම වෙන්නේ 1,24ක මුදලක්. මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අද හිටම ගන්නවනම් මිල අඩු කරලා දෙනවා කියලා ඒකට සඳහන් කරන්නේ. මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. අංක 4ට තියෙන වටිනාකමට සාපේක්ෂව ගොඩක් අඩු මුදලකට අලෙවි කරන වගේම ගොඩක් වටින නිවසක් සහ ඉඩමක් ගැන. මේ නිවස තියෙන්නේ තවල මකුරැස්ස මාර්ගයේ. මේ නිවසේ ඉඳලා ප්‍රධාන මාර්ගයට තියෙන කිලෝමීටර් 3ක දුරක්. ජයභූමි ඔබ තමයි තියෙන්නේ. අක්කර 2.5ක ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ කාමර 3ක් තියෙනවා. ආදායම් ලබන පොල්ගස් 19ක් මේ ඉඩමේ වගා කරලා තියෙන්නේ. ඊට අමතරව පැලදේ වගාවෙන් මාසිකව දළු කිලෝ 200ක අස්වැන්නක් ලබා ගන්නවා. ඒ වගේම තමයි එක්වරකට රුපියල් 70,000ක පමණ ගම්මිරිස් අස්වැන්නක් ලබා ගන්නවා කියලායි අයිතිකරු සඳහන් කරන්නේ. මේ නිවසට එන්න අඩි 8ක මාර්ගයක් තමයි තියෙන්නේ. ගංවතුරු නායම් වගේ අවදානම් තත්ත්වයක් නොමැති ස්ථානයක තමයි නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් වටිනාකමට සාපේක්ෂව ගොඩක් වටිනවා. සම්පූර්ණ වටිනාකම වෙන්නේ 1,26,000ක මුදලක්. මම පහලින් දුරකථන අංකය දාලා තියෙනම් ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ නිවස මිලදී ගන්න. අංක 5ට තියෙන අනුරාධපුර මාතලේ හන්දිය සමගිපුර ප්‍රදේශයෙන් මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස තියෙන තැන හරියටම සඳහන් කරොත් මාතලේ හන්දියේ ඉඳලා කිලෝමීටර් 1 මීටර් 100ක දුරකින් තමයි තියෙන්නේ. මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 30ක ප්‍රමාණයක්. මේ ඉඩමේ ඔප්පුව ගැන සඳහන් කරොත් ජයභූමි ඔප්පු තමයි තියෙන්නේ. කාමර 2ක් අපරාධ කරලා නැහැ. සාලය, කාමර 3ක්, මුළුතැන්ගේ සහ බාත්රූම් එක තමයි තියෙන්නේ. ජල විදුලි පහසුකම් සහිතයි. ඉතින් සම්පූර්ණ වටිනාකම වෙන්නේ 1,45ක මුදලක්. මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ නිවස මිලදී ගන්න. අංක 6ට තියෙන්නේ කෑගල්ල ප්‍රදේශයෙන් මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවසේ ඉඳලා කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට මීටර් 150ක දුරකුත්, ප්‍රදේශීය ලේකම් කාර්යාලය සහ මහජන බැංකුවට මීටර් 600ක දුරකුත්, ගලිගම ජාතික පාසලට කිලෝමීටර් 3ක දුරකුත් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි යට්ටෝකඩ කනිෂ්ඨ විද්‍යාලය පෙනෙන දුරින් තමයි තියෙන්නේ.
මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 15ක ප්‍රමාණයක්. මේ ඉඩමේ ඔප්පුව ගැන සඳහන් කරොත් නිරවුල් සින්නක්කර ඔප්පු තමයි තියෙන්නේ. වර්ෂා කාලයේ කන් වතුරට යට නොවන ප්‍රදේශයක තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. වගේම තමයි ඊට අමතරව ස්වභාවික අපදා කිසිවක් නොමැති ප්‍රදේශයක තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ගෙඩි හට ගන්නා හොඳින් මේරු, කොස්, පොල්, පුවක්, වරකා, හවරිනුග හා කෝපි ගස් රාශියක් මේ ඉඩමේ වගා කරලායි තියෙන්නේ. ඉතින් සම්පූර්ණ වටිනාකම වෙන්නේ ලක්ෂ 30ක මුදලක්. මේ නිවසත් වටිනාකමට සාපේක්ෂව ගොඩක් වටිනවා. මම පහලින් දුරකථන අංකය දාලා තියෙන මොනට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ නිවස මිලදී ගන්න. අංක 7ට තියෙන මිහින්තලේ මිස්සක මාවත ගෙවල් 20 ප්‍රදේශයෙන් මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. කාමරයේ සාලය මුළුතැන්ගේ සහ පිටත වැසිකිළිය තමයි තියෙන්නේ. ජල විදුලි පහසුකම් තියෙනවා. නිවස සම්පූර්ණයෙන්ම කපරාරු කරගන්න ඕනේ. සම්පූර්ණ වටිනාකම වෙන්නේ ලක්ෂ 17,000ක මුදලක්. මම පහලින් දුරකථන අංකය දාලා තියෙන මොනට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ නිවස මිලදී ගන්න. අංක 8ට තියෙන වීර කැටිය මධ්‍ය විදුහලට මීටර 70ක් නොදුරින් පිහිට නිවසක් ගැන. මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 13ක ප්‍රමාණයක්. නිරවුල් සින්නක්කර ඔප්පු තමයි තියෙන්නේ. ඉඩමට නල ජලය සහ විදුලි පහසුකම් අරගෙන තමයි තියෙන්නේ. සම්පූර්ණ වටිනාකම වෙන්නේ ලක්ෂ 55ක මුදලක්. බැංකු ණය පහසුකම් උනත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉඩම පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්නත් පුළුවන්. මම පහලින් දුරකථන අංකය දාලා තියන්න. අංක 9ට තියෙන ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම නගරයට ආසන්නයෙන් පිහිටි නිවසක් ගැන. මේ නිවසේ ඉඳලා මීගමුව මීරිගම බස් මාර්ගයට මීටර් 50ක දුරක් තමයි තියෙන්නේ. මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 5ක ප්‍රමාණයක්. කාමර 3ක සාලය මුළුතැන්ගේ නාන කාමරයේ වැරන්ඩාව තමයි තියෙන්නේ. වටතාප්පය සහිතව ගේට්ටුව සවි කරලායි තියෙන්නේ. ඉතින් සම්පූර්ණ වටිනාකම වෙන්නේ ලක්ෂ 32ක මුදලක්. මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ නිවස මිලදී ගන්න. අංක 10ට වීඩියෝගේ අවසානයට අරගෙන ආව ඉඩමක් ගැන. කුරුණෑගල ප්‍රදේශයෙන් ඉඩමක් හොයපු ඔයාට තමයි මේ ඉඩම අරගෙන ආවේ. මේ ඉඩම තියෙන්නේ කුරුණෑගල නුවර පාරේ 4 කනුව මඩව උඩුමුල්ල පන්සලට යාබදව. මේ ඉඩම ඉඳලා නුවර ප්‍රධාන මාර්ගයට කිලෝමීටරකමාරක දොරක් තියෙනවා. මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 22.5ක ප්‍රමාණයක්. සම්පූර්ණ වටිනාකම වෙන්නේ ලක්ෂ 32ක මුදලක්. මිල ගණන් උනත් තවදුරටත් සාකච්ඡා කරගන්නත් පුළුවන්. මම පහලින් දුරකථන අංකය දාලා තියන්න. ඔන්න ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැතුව බලනවා නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි notification bell එකත් all දාලාම තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයගේ ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඔයාලා ඉඩමක් හෝ නිවසක් හොයනවා නම් හොයන දිස්ත්‍රික්කයේ හෝ ප්‍රදේශයේ පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක තවත් කාටට වැදගත් කියන විදිහට නම් share කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අයත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.